ඉතින් සුබ දවසක් වේවා සියලු දෙනාටම. මම ඔයාලට අද වීඩියෝ එකක් ගේන්න කියලා හිතුවේ. ගොඩක් දෙනා ඉන්බොක්ස් ඇවිල්ලා මගෙන් අහනවා මේ මල් පැල වලට දාන මාධ්‍ය මොකක්ද? පොහොර වර්ග මොනවාද? ඉතින් මම ඒ ගැන දැනුවත් කිරීමක් කරන්න තමයි ඔය කට්ටියට මේ වීඩියෝ එක කරන්නේ. ඒත් එක්ක මම ඔයාලට කියන්න කැමති මේ මල් හිටවන එක හරිම විනෝදාංශයක් වගේම අපට ආදායම් මාර්ගයක් කරගන්නේ කොහොමද කියන එකත් මම ඔය කට්ටියට ඉදිරියේදී කියලා දෙන්නම්. දැනට මේක හිටවන්නේ කොහොමද? පැල බෝ කරගන්නේ කොහොමද කියලා මම කෙටි වීඩියෝ වලින් ඔයාලට උපදෙස් ටිකක් දෙන්නම්. ඉතින් දැන් මේ පෙපරෝමියා කියන වර්ගය අපට ලේසියෙන්ම වවා ගන්න පුළුවන් වර්ගයක්. මේකට මම භාවිතා කරන්නේ මාධ්‍ය විදිහට කරදහයියා පරණ කොහුබත් මතු පිටපස් තමයි මම ගන්නෙ. තව සිහින් වැලි ගන්නවා. මේකට ගොඩ වතුර තිබුණොත් මේක කුණු වෙන්න බලනවා මේ වර්ගය. මේ පැලේ ලේසියෙන්ම බෝ කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ කොලෙන් තමයි මේ පැලේ බෝ වෙන්නේ. ඉතින් මේ කොළ වලින් හැදිච්ච පැල තමයි මේ තියෙන්නේ. දැන් මේ පැලයක් දෙන්න පුළුවන්. ඇත්තටම දැන් මගේ පැල හින්දා මේක මට රුපියල් 100කට වගේ පොඩි මුදලකට දෙන්නත් පුළුවන්. මේක දැන් මේක බිස්නස් එකක් විදිහට අලුතෙන් පටන් ගන්න කෙනෙකුට නම් මේක විකුණන්නේ නැතුව බෝ කරගන්න එකතුවක් විදිහට වගේ තියාගන්නත් පුළුවන්. මේ තියෙන්නේ මගේ කොළ වලින් හදාගත්ත පෙපරෝමියා පැල තමයි. මේ එක පැලයක් මම ගෙන්න ගත්තේ. එක පැලයක් ගෙන්නගෙන ඒකේ කොළ කඩලා මේ විදිහට හිටවලා තමයි මම මේ පැල හදාගත්තේ. මේ තියෙන්නේ මේ පැල තමයි. අපි ලස්සනට ගෙදර මල් පැලයක් හදනකොට අපිට ඒකෙන් ආදායම් මාර්ගයක් කරගන්න විදියකුත් තියෙනවා. ඉතින් මොකද මේ පැල ගෙනහලා ලස්සනට හදන ගමන් ඒවෙන් පැල බෝ කරපුවාම අපිට වෙළඳ පොලක් එකපාරට හම්බ වුණේ නැතත් මේ හිමීට ඔය කීප දෙනෙකුට හරි මෙහෙම පැල විකුණන්න තියෙනවා කියලා හරි කිව්වහම ගන්න කට්ටිය ඕනි තරම් ඉන්නවා. එහෙම තමයි මම නම් මුලදී පටන් ගත්තේ. මේවට මම විශේෂයෙන් කියලා පොහොර වර්ග දාන්නේ නැහැ. දාන්නේ ගිනි සීරියා කොළ දෙක තුනක් තමයි මේ එක පෝච්චියකට දාන්නේ. කොළ පාට වේලිච්ච ඒවා තමයි මම දාන්නේ. ඉතින් විශේෂ පොහොර වර්ගයක් මේකට අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ගහ ලස්සනට හැදෙනවා මේ මොනවා හරි නයිට්‍රජන් අඩංගු මේ පොහොර වර්ගයක් භාවිත කරපුවාම. ඉතින් ගිනි සීරියා කොළ වල නයිට්‍රජන් තියෙන හින්දා මම ගොඩක් වෙලාවට ගිනි සීරියා තමයි පාවිච්චි කරන්නේ. මම ඉදිරියේදී වීඩියෝ එකක් ඔයාලට ගේන්නම්. පැල බෝ කරගන්නේ කොහොමද? පැල හදන්නේ කොහොමද? වෙළඳ පොලක් අපිට පහසුවෙන් හොයාගන්න බැරි වුණත් හිමිහිට හරි වෙළඳ පොලක් හොයාගන්නේ කොහොමද කියන එක ගැන මම ඔයාලට ඉදිරියේදී පැහැදිලි කිරීමක් කරන්නම්. ඔයාලා මගේ වීඩියෝ බලන්න. බලපුවාම ඔයාලට මේක සුවන් රැකියාවක් විදිහට හරි කරගෙන යන්න පුළුවන්. ඉතින් ගැටලු තියෙනවා නම් මොනවා හරි මට මැසේජ් එකක් දාන්න.